1980 පළවෙනි ප්‍රශ්නේ B කොටස. පරමාණු ක්‍රමාංක 24 වන X නමැති මූලද්‍රව්‍යයේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය සාමාන්‍ය ආකාරයෙන් ලියා දක්වන්න ඕනේ. එතකොට මේ මූලද්‍රව්‍යයේ පරමාණුවක න්‍යෂ්ටියේ ප්‍රෝටෝන 24ක් තියෙනවා. උදාසීන පරමාණුවක් ගත්තොත් ඉලෙක්ට්‍රෝන 24ක් තියෙනවා. එතකොට අපිට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න පුළුවන්. පළවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ සුප ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 2යි. දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ සුප ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 2යි. එතකොට ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා. තව ඉලෙක්ට්‍රෝන 20ක් තියෙනවා. දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ P උප ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 6යි. තව ඉලෙක්ට්‍රෝන 14යි. තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ S උප ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 2යි. තව ඉලෙක්ට්‍රෝන 12යි. තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ P උප ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 6යි. තව ඉලෙක්ට්‍රෝන 6යි. ඊළඟට හතරවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ S උප ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2ක්ද ලියන්නේ එකක්ද ලියන්නේ? එකයි ලියන්නේ. තව ඉලෙක්ට්‍රෝන 5ක් ඉතිරි. තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ D උප ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 5යි. ඇයි මේ විදිහට ලිව්වේ? හතරවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ S උප ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි. තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ D උප ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 4යි කියලා ලියන්නේ නැතුව. ඒතර අපි ඉලෙක්ට්‍රෝන වින්‍යාස ගැන ඉගෙන ගන්නකොට පරමාණු විද්‍යාවේ මාස්ටර් ක්ලාස් එකේදී ඉගෙන ගත්තා මෙන්න මේ වගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස ඊට වඩා ස්ථායි මෙන්න මේ තත්ත්වයටපත් වෙනවා. එතකොට මේ පරමාණු ක්‍රමාංක 24 කියන්නේ ක්‍රෝමියම්. එතකොට ක්‍රෝමියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඒ වගේ විශේෂ අවස්ථාවක්. එතකොට ඒ කාරණේ මතක තියාගෙන මේ ආකාරයට නිවැරදිව පවතින ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න ඕනේ. එහෙම නැතුව සාමාන්‍ය විදියට අවුෆ්බා මූලධර්මයට අනුව ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන එක වැරදි. ඒ විදිහට ක්‍රෝමියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය පවතින්නේ නැහැ. ඒ නිසා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න ඕනේ මෙන්න මේ ආකාරයට හතරවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ සුප ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 1යි තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ D උප ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 5යි විදිහට. බලන්න ඒ කාරණේ මතක තිබුණාද කියලා? එතකොට මෙතනදී ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ සාමාන්‍ය ආකාරය ලියා දක්වන්න කියලා තියෙන නිසා මේ විදිහට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය තිබ්බත් වැරදි නැහැ. අපිට අවශ්‍ය නම් මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය සම්මත ආකාරයට සකස් කරලා ලියන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රධාන ශක්ති මට්ටම් අනුපිළිවෙල. එතකොට තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ D උප ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 5යි. හතරවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ S උප ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 1යි. එතකොට මේ ආකාර දෙකෙන් එක් ස්වරූපයකට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියලා තියෙනවා නම් පිළිතුර නිවැරදි. දෙවෙනි කොටස ඉහළම ඔක්සිකරණ තත්ත්වයේදී X වල සංයුතාවය කුමක් වේද? එතකොට අපි ඔක්සිකරණ මාස්ටර් ක්ලාස් එකේදී කතා කරුවා ඉහළම ඔක්සිකරණාංක ඇතිවන අවස්ථාවේදී D ගුණයේ මූලද්‍රව්‍ය වල බාහිරම ශක්ති මට්ටමේ S ඉලෙක්ට්‍රෝන වල අමතරව ඊට අභ්‍යන්තරයෙන් තියෙන ශක්ති මට්ටමේ D ඉලෙක්ට්‍රෝනත් ඉවත් වෙන්න පුළුවන්. එතකොට ක්‍රෝමියම් ඒ විදිහට ඉලෙක්ට්‍රෝන 6ක් සම්පූර්ණයෙන් පිට කරලා ධන 6 ඔක්සිකරණ අවස්ථාවටපත් වෙනවා. ඒ නිසා ඒ අවස්ථාවේදී ක්‍රෝමියම් වල සංයුතාව 6ක් වෙනවා. එතකොට අපි ක්‍රෝමියම් වල ඔක්සිකරණාංක ගැන සලකා බලන වෙලාවේදී වගුවේදී ක්‍රෝමියම් වල ඉහළම ඔක්සිකරණාංකය ධන 6 කියලා සටහන් කරගත්තා. එතකොට ඒ කාරණය හෝ මේ විදිහට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය දිහා බලලා හෝ ක්‍රෝමියම් වල නැත්නම් මේ X කියන මූලද්‍රව්‍යයේ ඉහළම ඔක්සිකරණාංකය ධන 6 වෙන වෙලාවේදී සංයුතාව 6ක් වෙනවා කියලා තීරණය කරන්න පුළුවන්. තුන්වෙනි කොටස X ඉහළම ඔක්සිකරණ තත්වයෙන් ව්‍යුත්පන්න වන ඔක්සයිඩය සාන්ද්‍ර හයිඩ්‍රෝබ්‍රෝමික් අම්ලය සමග ප්‍රතික්‍රියා කරනු ලැබේ. එතකොට X ඉහළම ඔක්සිකරණ තත්වයෙන් ව්‍යුත්පන්න වන ඔක්සයිඩය කියන්නේ XO3. ඇයි මේ විදිහට ලිව්වේ සූත්‍රය? ඉහළම සංයුතාව X වල 6යි. එතකොට ඔක්සිජන් වල සංයුතාව 2යි ඔක්සයිඩ වලදී. එතකොට සංයුතාව 6ක් වෙන්න ඔක්සිජන් පරමාණු 3ක් තියෙන්න ඕනේ. එතකොට XO3 සාන්ද්‍ර හයිඩ්‍රෝබ්‍රෝමික් අම්ලය සමග ප්‍රතික්‍රියා කරවලා තියෙනවා. මේ ප්‍රතික්‍රියාවේදී X ඔක්සිකරණාංකය ධන 3 දක්වා අඩු වේ. එතකොට අපිට කියන්න පුළුවන් හැදෙන්නේ X වල ධන 3 අයන. එතකොට බ්‍රෝමීන් වලින් හැදෙන්නේ මොනවද? කොහොමද අපි ඒක තීරණය කරන්නේ? එතකොට මෙතනදී අපිට පැහැදිලි X වල ඔක්සිකරණාංකය ධන 6 ඉඳලා ධන 3ට අඩු වෙනවා.
එතකොට මෙතනදී හයිඩ්‍රජන් බැඳිලා තියෙන බ්‍රෝමීන් කියන අලෝහය එක්ක. එතකොට හයිඩ්‍රජන් වල ඔක්සිකරණාංකය -1යි. එතකොට අපිට ගණනය කරන්න පුළුවන් බ්‍රෝමීන් වල ඔක්සිකරණාංකය -1යි. එතකොට බ්‍රෝමීන් වල ඔක්සිකරණාංකය වැඩි වෙන්න ඕනේ. බ්‍රෝමීන් ඔක්සිකරණය වෙන්න ඕනේ. ඇයි ඒ X ඔක්සිහරණය වෙලා තියෙන්නේ. එතකොට ඊට අනුරූපව බ්‍රෝමීන් ඔක්සිකරණය වෙන්න ඕනේ. එතකොට අපිට අනුමාන කරන්න පුළුවන් බ්‍රෝමීන් වල ඔක්සිකරණාංකය -1 ඉඳලා බිඳුවට වැඩි වෙනවා කියලා. එතකොට හැදෙන්නේ Br2. බ්‍රෝමීන් ස්වභාවයේ පවතින්නේ ද්විපරමාණුක අණු විදියට. දැන් අපිට අර්ධ ප්‍රතික්‍රියා ලියන්න පුළුවන්. XO3 X3 ධනායන බවටපත් වෙනවා. ප්‍රතික්‍රියක පැත්තේ X පරමාණු 1යි, ඵල පැත්තේ X පරමාණු 1යි. ධන 6 ධන 3 වෙන්න ඉලෙක්ට්‍රෝන 3ක් ලබා ගන්නවා. එතකොට ප්‍රතික්‍රියක පැත්තේ සමස්ථාරෝපණය ඍණ 3යි, ඵල පැත්තේ සමස්ථාරෝපණය ධන 3යි. දැන් අපි යොදන්නේ H ධනායනද OH ඍණායනද? H ධනායන. ඇයි ඒ? හයිඩ්‍රෝබ්‍රෝමික් අම්ලය තියෙන නිසා මාධ්‍ය ආම්ලිකයි. එතකොට H ධනායන 6ක් තිබුණොත් ප්‍රතික්‍රියක පැත්තේ ආරෝපණය ධන 3යි, ඵල පැත්තේ ආරෝපණය ධන 3යි. එතකොට හයිඩ්‍රජන් පරමාණු 6ක් තියෙන නිසා ජලාණු 3ක් තියෙනවා. ඔක්සිජන් පරමාණු 3යි, ඔක්සිජන් පරමාණු 3යි සමීකරණය තුලිතයි. ඊළඟට ඔක්සිකරණ ප්‍රතික්‍රියාව ගත්තොත් HBr Br2 බවට පත් වෙනවා. බ්‍රෝමීන් පරමාණු 1යි, බ්‍රෝමීන් පරමාණු 2යි. ඔක්සිකරණාංකය -1 ඉඳලා බිඳුවට වැඩි වෙනවා. එතකොට -1 බිඳුව වෙනකොට ඉලෙක්ට්‍රෝන එකක් පිට කරනවා. පරමාණු දෙකක් තියෙන නිසා ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරනවා. එතකොට ප්‍රතික්‍රියක පැත්තේ ආරෝපණය 0යි, ඵල පැත්තේ ආරෝපණය -2යි. එතකොට සමස්ත ආරෝපණය තුලිත කරන්න H ධනායන දෙකක් ඵල පැත්තේ ලියන්න ඕනේ. එතකොට හයිඩ්‍රජන් පරමාණු 2යි, හයිඩ්‍රජන් පරමාණු 2යි, හයිඩ්‍රජන් පරමාණු ගාන තුලිතයි. දැන් අපිට පුළුවන් ඔක්සිකරණ ප්‍රතික්‍රියාව සහ ඔක්සිහරණ ප්‍රතික්‍රියාව එකතු කරන්න. එතකොට ඔක්සිහරණ ප්‍රතික්‍රියාව ඉලෙක්ට්‍රෝන 3ක් ලබා ගන්නවා. ඔක්සිකරණ ප්‍රතික්‍රියාව ඉලෙක්ට්‍රෝන 2ක් පිට කරනවා. ඒ නිසා අපි ඔක්සිහරණ ප්‍රතික්‍රියාව 2කින් ගුණ කරනවා. ඔක්සිකරණ ප්‍රතික්‍රියාව 3කින් ගුණ කරනවා. ඒකලා එකතු කරනවා. එතකොට H ධනායන 12යි, XO3 2යි, ඉලෙක්ට්‍රෝන 6යි, HBr 6යි. එතකොට ඵල පැත්තේ X3 ධනායන 2යි, ජලාණු 6යි, Br2 3යි, ඉලෙක්ට්‍රෝන 6යි, H2 ධනායන 6යි. ඉලෙක්ට්‍රෝන 6ට ඉලෙක්ට්‍රෝන 6 සුළු වෙනවා. H ධනායන 6ක් සුළු වෙනවා. H ධනායන 6ක් ගන්න HBr 6ක් ඕනේ. මොකද HBr එක අණුවක තියෙන්නේ H ධනායන 1යි. එතකොට HBr 6ක් ඕනේ. HBr 6ක් දැන්ට පවතිනවා. ඒතර ඔක්කොම හයිඩ්‍රජන් බ්‍රෝමයිඩ් අණු 12ක් තියෙනවා. ඒතර ප්‍රතික්‍රියක පැත්තේ වැඩිපුර බ්‍රෝමයිඩ් අයන 6ක් තියෙනවා. එතකොට X3 ධනායන අපිට කියන්න පුළුවන් බ්‍රෝමයිඩ් විදිහට හැදෙනවා කියලා. එතකොට එතෙන්ද XBr3 දෙකක් තියෙනවා. එතකොට එතන බ්‍රෝමයිඩ් අයන 6ක් වැඩි වෙනවා. ජලාණු 6යි, බ්‍රෝමීන් අණු 3යි. එතකොට මෙන්න මේ විදිහට තමයි මේ XO3 නැත්නම් X වල ඉහළම ඔක්සිකරණ තත්ත්වයෙන් ව්‍යුත්පන්න වන ඔක්සයිඩය සාන්ද්‍ර හයිඩ්‍රෝබ්‍රෝමික් අම්ලය සමග ප්‍රතික්‍රියාව සඳහා තුලිත රසායනික සමීකරණ ලියන්න. ඉස්සෙල්ලාම ඔක්සිකරණාංක වල සිදුවෙච්ච වෙනස අඳුර ගන්න ඕනේ. ඊට පස්සේ අර්ධ ප්‍රතික්‍රියා ලියලා ඒව වෙන වෙනම තුලිත කරන්න ඕනේ. පිට වෙන ඉලෙක්ට්‍රෝන ගාන ලබා ගන්න ඉලෙක්ට්‍රෝන ගාන සමාන වෙන විදිහට සමීකරණ එකතු කරලා අයනික සමීකරණ ගන්න ඕනේ. තුලිත අයනික සමීකරණේ. ඊට පස්සේ අවසාන සමීකරණය ලබා ගන්න පුළුවන්. එතකොට මේ විදිහට ඔක්සිකරණ ඔක්සිහරණ ප්‍රතික්‍රියාවක් පියවරෙන් පියවර තුලිත කිරීමේ හැකියාව දුලඩ පුතාලට තියෙන්න ඕන.